හරි. මේකේ අහලා තිබුණ පළවෙනි ප්‍රශ්නේ තිබුණේ සමුද්දික නෙමෙයි අතර සාම්ප්‍රදායික කියලා තිබුණේ. සාම්ප්‍රදායික වෙළඳපොළ ඊ වෙළඳාම වෙත මාරු වීමගෙන් සමාජයට නෙමෙයි එතන right ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසිය. එතකොට එහෙම අහනකොටම අපි දැනගන්න ඕනේ මේ බිස්නස් වලට මාරු වෙනකොට තියෙන වාසියනේ මේ අහන්නේ. එතකොට අපි මේ මොකක් හරි මොනම ඒ ප්‍රශ්නෙට උත්තර ලියනකොට ලියලා තියෙන බිස්නස් එක ස්පෙෂලි කියලා මොකුත් නැත්නම් මේ අහන්නේ ඊ වෙළඳාමට මාරු වුණාම තියෙන වාසිය ගැන. ඒතර වෙන මොකුත් ලොකු දේවල් හිතන්න එපා. ඔයාලා දන්න උත්තර තියෙනවනේ නේද? ඒවා අපි ඉගෙනගෙන තියෙන දේවල්ත් එක්ක ලියන්න. ඒතර දැන් අපි බිස්නස් ආව කියලා කියන්නේ අපිට ලොකු මාකට් එකක් හැදෙනවා. ලෝකෙ පුරා ඕන තැනක මාකට් එක අපිට ඕපන් වෙනවා කියන එක. right? දැන් මෙන්න මේ වියදම් අඩුවීම කියන වගේ උත්තර ලියනකොට මෙහෙම ලියන්නත් ඕන. මොන හේතුවක් මතද? වියදම් කියන්නේ අඩු වෙන්නේ කොහොමද කියන එක. පැය 24 ක්‍රියාත්මක වීම. එතකොට පැය 24 ක්‍රියාත්මක වීම කියන වගේ උත්තරයක් ලියුවොත් ආයෙකට ලියන්න පැහැදිලි කරන්න ඕනේ නැහැ. right? ප්‍රචාරණ පහසුව නේද? ඒ කියන්නේ ඊමේල් මගින් අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන්, සෝෂල් මීඩියා ප්‍රොමෝට් කරන්න පුළුවන් නේ? ඒ වගේ අපිට ලොකු වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි අහලා තියෙන දෙකයි නම් හරියට අපි පැහැදිලි කරගන්න උත්තර දෙකක් ලියන්න. right ව්‍යාපාරිකයන්ට ලැබෙන අභියෝග මේකෙදිත් ගොඩක් අපිට ගන්න පුළුවන් නේ ප්‍රධාන වශයෙන් එයාලට ආරක්ෂක ගැටලු මතුවෙනවා නේ ඒතර ආරක්ෂක ගැටලු කියලා කියන්නේ දැන් මේක දැන් ඒක කරගෙන හිටිය සාම්ප්‍රදායික වෙළඳාමන්නේ ඒතර සාම්ප්‍රදායික වෙළඳාමෙන් අලුත් එකට ආපු ගමන් අලුතෙන් එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. ඒ කියන්නේ සමහරවිට එයා IT දැනුම නැත්නම් IT දැනුම තියෙන්න එයා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් හයර් කරන්න වෙනවා කට්ටිය නේද? ඒ වගේ ස්ටාෆ් එක තිබුණ ස්ටාෆ් එක චේන්ජ් කරන්න වෙනවා. සමහරවිට ඉන්න ස්ටාෆ් එකේ කට්ටිය මේ ගැනට එයාලා කැමති නැත්නම් එයාලා අයින් කරන්න වෙනවා. එයාලට වන්දි ගෙවන්න වෙනවා. ඒ වගේ අපිට හොඳ උත්තර දෙකක් ලියන්න චැලෙන්ජස් මොනවද කියන එක. දැන් මෙතන අහන්නේ ආරක්ෂිත ඊ-වාණිජ්‍ය අඩවියක් පවත්වා ගැනීමට අවශ්‍යතා දෙකක්. එතකොට ආරක්ෂිතව පවත්වා ගන්න නම් අපි දැන් පේමන්ට් ගේට්වේ වගේ දේවල් පාවිච්චි වෙනවනේ. එහෙමනම් අනිවාර්යෙන් SSL පාවිච්චි කරන්න වෙනවා. ඇයි? සිකියුර් සයිට් එකක් වෙන්න ඕන අපි පේමන්ට් ගේ පාවිච්චි කරනවා නම්. අනිත් එක ඇටැක් වලට ප්‍රිවෙන්ට් වෙන්න ෆයර්වෝල් පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ උත්තර දෙක ලිව්වනම් අතරම බොහොම පැහැදිලිව අපිට අහන්නේ දෙකයිනේ අවශ්‍යතාව දෙකයිනේ මේ දෙකෙන් හරි. right ඊට පස්සේ ස්ට්‍රෝං පාස්වර්ඩ් පාවිච්චි කරන දේ මේ ඇවිල්ලා කස්ටමර්ගේ පාස්වර්ඩ් නෙමෙයි. අපි ඇඩ්මින් වැඩවලට අපි පාවිච්චි කරන සර්වර් එක හොස්ට් එක ඒවා ස්ට්‍රෝං දේවල් පාවිච්චි කරන්න ඕන කියන එක තමයි කියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නයට සුදුසු උදාහරණ සමගින් B2B සහ B2C. මෙන්න මේකෙදි උත්තර ලියද්දි මේ අහන්නේ e-business ගැන. ඔයාලා උත්තර සමහරලාවට ලියනවා මේ e-business කියන එක අමතක කරලා මේ සාමාන්‍ය වෙන ව්‍යාපාරයක් ගැන හිතාගෙන ඒකෙන් එක්සැම්පල් දීලා ඒකට අදාළව ලියනවා. එහෙම බෑ. එතකොට ඒකට ලකුණු දෙන්න බෑනේ. මේ අපි කතා කරන්නේ e-business නේ. එහෙනම් e-business බේස් කරගෙන right දැන් මේ බලන්න මෙතන අපි උදාහරණ දීලා තියෙන එක නේද Toyota කම්පැනි එක right Michelin ටයර් එක ගන්නවා. ඒ කියන්නේ තවත් කම්පැනි එකකින් තමන්ගේ ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය වෙන නිෂ්පාදනයක් ගන්නවා. මේකට ඔයාලා හැමලේම try කරන්න එපා මේ තොග වෙළඳාම කියන පදේ පදන්න මේ මෙතන try කරන්න එපා example දෙන්න. මේ business to business අතර තවත් ව්‍යාපාරයකට. ඒතකොට ඒකේ විවිධ විදිහෙන් තියෙන්න පුළුවන් right? අන්න ඔය වගේ හොඳ උත්තර ටිකක් දෙන්න හැමලේම උත්සාහ කරන්න. හරි. ඊළඟ එක මම දාන්නම් ඉක්මනට. තව ඔයාලා කරන ලොකු වැරද්දක් තියෙනවා මේ වාසිය කියපු ගමන් ලියලා දානවා කාර්යක්ෂමතාව. එහෙම ලියන්න එපා. කාර්යක්ෂමතාව කියලා ලියන්න එපා. කාර්යක්ෂම වෙන්නේ මොන හේතුවකටද? අන්න ඒක ලියන්න උත්සාහ කරන්න.